තමයි කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් ඔන්න ඔයගොල්ලෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ මගේ skin care product මොනවාද කියලා. skin care product කිව්වට ලොකුවට දෙයක් නැහැ. මම පාවිච්චි කරන දේවල් මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. එකටම මම ඔයගොල්ලන්ට එක්ක share කරගන්නම් මගේ මූණ තිබුණේ මෙහෙම නෙමෙයි. මගේ මූණ මේකප් එකක් නිසා ඇලර්ජි වෙලා මගේ මූණ සම්පූර්ණ පිම්පල්ස් සෑහෙන දාලා තිබ්බේ. මොකද මගේ මූණ එච්චරට කැලැල් ඇති වෙලා තිබ්බ පිම්පල් ඇවිල්ලා මොකද මේකප් එකක් ඇලර්ජික් වෙලා කොහොම හරි මම ඒක ડોක්ටර් කෙනෙක්ට කියලා ડોක්ටර් කෙනෙක්ට පෙන්නුවට පස්සේ ඒ ડોක්ටර් ට්‍රීට්මන්ට් කරලා මට රෙකමන්ඩ් කරපු සීරම් එකයි මෙන්න මේ සන් ක්‍රීම් එකයි තමයි මම පාවිච්චි කරලා මගේ මූණ යථා තත්ත්වයට පත් කරගත්තේ. දැන් නම් මම ඒ දෙක යූස් කරන්නේ නැහැ. මෙන්න මේ සීරම් එක පාවිච්චි කරා. මේක ඒ ડોක්ටර්ම තමයි රෙකමන්ඩ් කරේ. මම ෆාමසි එකකින් ගත්තේ. මේක වුණා රුපියල් 3000 ගාණක්. මේක තමයි පාවිච්චි කරපු සීරම් එක මගේ මූණ මගේ මේ විදියට හදාගන්න පිම්පල්ස් නැති කරලා. ඊළඟට මම පාවිච්චි කරේ මෙන්න මේ සන් ක්‍රීම් එක SPF 50+ තියෙන මෙන්න මේ සන් ක්‍රීම් එක තමයි පාවිච්චි කරේ. මේකත් ඒ ડોක්ටර් තමයි මට රෙකමන්ඩ් කරේ. මේකත් උනා රුපියල් 3000 ගාණක්. ඊළඟට මම දැන් නම් පාවිච්චි කරන්නේ ඒව නෙමෙයි. මම මෙහෙමයි දැන් හදිස්සිය හරිය මට පිම්පල් එකක් ආවොත් මම පාවිච්චි කරනවා ජනට් එකේ මෙන්න මේ ක්‍රීම් එක. පිම්පල් තියෙන තැන් වලට මේකෙන් පොඩි ඩොට් දෙක තුනක් තියාගන්නවා. එහෙම නැත්නම් මට ඒ ජනට් මෙන්න මේ ක්‍රීම් එකටත් වඩා 100% ෂුවර් මගේ පිම්පල් අඩු වෙන ඉක්මනටම පිම්පල් එකක් ආවොත් මෙන්න මේ ක්‍රීම් දෙකට. මේක ෆාමසි එකෙන් ගන්න පුළුවන්. මේක රුපියල් 700 ගාණක් වගේ වෙන්නේ. මේක නම් රුපියල් 1900ක් හෝ 2000 ගාණක් වුණා. ඒක අපි ඒක රැයට මේ දෙකම රැයට පාවිච්චි කරන්න ඕනේ. පිම්පල්ස් තියන අය නම් මේක රැයට පාවිච්චි කරලා ලයිට් ඕෆ් කරලා තියන්න ඕනේ. මොකද ලයිට් එළියට මේ ක්‍රීම් එක අපේ මූණවල පිච්චෙනවා වගේ වෙනවා. ඒක නිසා ලයිට් ඕෆ් කරලා තමයි අපි මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න ඕනේ. ඒ ටික තමයි මම මගේ පිම්පල් එකක් ආවොත් මම යූස් කරන්නේ ඒ ටික. නැත්තම් මම normally යූස් කරන්නේ මම චන්දනාලේප ක්‍රීම් එක තමයි යූස් කරන්නේ මගේ මූණට. whitening cream මම යූස් කරන්නෙම නැහැ. මේ තියෙන්නේ මම පාවිච්චි කරපු චන්දනාලේප එක. ඒක ඉවරයි ළමයි. ඒක ඉවර නිසා මම ගත්ත ආයේ Nature Secret එකේ turmeric cream එකක්. හැබැයි මට ඒක සෙට් උනේ නැහැ. මේ තියෙන මේ ක්‍රීම් එක මට ඒක සෙට් උනේ නැහැ. මම ඒක නිසා ඒක අයින් කරා. ඊට පස්සේ මම ආයෙ ගත්තේ චන්දනාලේප කහ ක්‍රීම් එකම තමයි. මොකද මට ඒක තරම් මගේ මූණට වෙන කිසිම දෙයක් සෙට් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මම පාවිච්චි කරන චන්දනාලේප ක්‍රීම් එක. ඒක තමයි මගේ මූණට කොහොම කරත් හරියන්නේ. ඊළඟට මම රැට යූස් කරන්නේ මේක මම උදේට යූස් කරනවා. දවල්ට උදේට යූස් කරනවා. මම රැට යූස් කරන්නේ මෙන්න මේ Vivea එකේ සීරම් එක. මේකත් මාරම හොඳයි. මට නම් මාරම රිසල්ට් එකක් තියෙනවා මේකේ. මේක තමයි මම රැට යූස් කරන්නේ. ගොඩක් වෙලාවට මගේ ඇස් යට කළු වෙලා තියෙන්නේ. මොකද ගොඩක් නිදි මරනවා ෆෝන් එකත් එක්ක ඉන්න නිසා. මම මේ කළු ගැතියට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ජනට් එකේ මෙන්න මේ අයි සීරම් එක පාවිච්චි කරන්නේ. ඊට අමතරව මගේ බොඩි ලෝෂන් එක විදිහට මම පාවිච්චි කරන්නේ වෙල්වෙට් එකේ මෙන්න මේක. මේ බොඩි ලෝෂන් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒ ටික තමයි මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් කියලා තියෙන්නේ. ලොකු දේවල් නෑ. ওই ටික තමයි පාවිච්චි කරන්නේ. ක්‍රීම් එක මේක මට සෙට් වෙන්නේ. මම උදේට යූස් කරන්නේ මේක. නයිට් එකට මේ සීරම් එක. පිම්පල් එකක් හදිස්සිය හරි ආවොත් මෙන්න මේ ටිකෙන් මම මේක කන්ට්‍රෝල් කරගන්නවා. පිම්පල් එකක් හදිස්සිය හරි ආවොත්. දැන් නම් මම මේ දෙක යූස් කරන්නේ නැහැ. මොකද මගේ මූණ මම හරියටම සෙට් කරගත්තේ මෙන්න මේ සන් බ්ලොක් එකයි මෙන්න මේ සීරම් එකයි යූස් කරලා. එච්චර තමයි ඉතින් මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්. එහෙනම් ඉතින් ආයෙ දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මම ආයෙ ඉදිරියේදී වලට මගේ hair care routine එක මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.